මැද පෙරදිග යුද තත්ත්වයේ හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේදී මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් සහභාගී වුණා. සෞඛ්‍ය අධ්‍යාපන කර්මාන්ත කෘෂි කර්මාන්තය දිහිවර ආදී ක්ෂේත්‍රයන් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ අතර එක් ක්ෂේත්‍ර තුළ යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතාදිය පිළිබඳ මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා දැනුවත් කළා. එම කරුණු සලකා බැලූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීය පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බලන ලෙසයි. එමෙන්ම නිවසේ සිට රාජකාරී සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කරන ලෙසද ජනාධිපතිවරයා ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිරි තත්ත්වය පිළිබඳ පූර්ව උපකල්පන ඉදිරිපත් කළ නොහැකි බැවින් මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට පෙර සූදානම අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. දැනට හඳුන්වා දී ඇති ඩිජිටල් කේත ක්‍රමය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහි පවතින අඩුපාඩු හැකි ඉක්මනින් නිවැරදි කරන ලෙස දැනුම් දුන්නා. පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටිමින් එක් අංශ වෙනුවෙන් වෙන්වෙන්ව තීන්දුව ගැනීම වෙනුවට සමස්තයක් ලෙස සලකා බලා අභියෝගයට අදාළ විකල්ප ක්‍රමවේද ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ වෙනුවෙන් අවබෝධයෙන් මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.